මගේ කිය මගේ. ජයනි යන්නේ මගේ ත්‍රිවිල්. මගේ ත්‍රිවිල් කියන්නේ. ජයනි යන්නේ මගේ ත්‍රිවිල්. මගේ ත්‍රිවිල් කියන්නේ. ඒ මොකද? ජයනි ඔයා යම් මාත් එක්ක. මාත් එක්ක යන්නේ යා කොහොමද? ඔයත් එක්ක. කාතරයට දෙන්නගෙම. දැන් මොකටද ඔය එකයි යන්න හදන්නේ? ජයනි යන්නේ මාත් එක්ක යන්නේ බැංකුවට ගිහිල්ලා ඔක්කොම ගෙවන්න තියෙන දේවල් ගෙවන්න. උඹ තමයි දැන් එයාගේ වැඩ ටික ඔක්කොම මාත් එක්ක. නෑ එයා ඇයි මගේ ත්‍රිවිලෙන් කියන් ගෙවන්න මගේ ත්‍රිවිල් එක ගෙවන්න බෑනේ. දැන් මම නාක් තියෙනවා ජයනිට ගෙවන්න. දැන් ඔබේ ත්‍රිවිල් එකත් කියා උඹට තියෙන්නේ. එයි නැද්ද? මොකද්ද ලඩියා? ඇන්නේ 52යි 73 කියලා දිනනවා. ඔය ඇන්නේ 52 තමයි තියෙන්නේ. අපේ ඒවා දුෂ අන්න ත්‍රිවිල් සින්දු දාලා කොහමද යනකොට ටික ජයනිට කම්මැලි කමක් නැතුව යන්න පුළුවන්. මේ ජයනිට තියෙනවා ටෙලිෆෝන් බිල් ගෙවන්න තියෙනවා, වතුර බිල් ගෙවන්න තියෙනවා, ෆෝන් එක ගෙවන්න තියෙනවා, තවම ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න තියෙනවා. යන්කෝ ජයනි යනවා මොකද ත්‍රිවිල් එක ස්ටාර්ට් එකේ තියෙන්නේ. ඔය දෙන්නම කිසි දෙයකට වද වෙන්න එපා. මට කොහෙවත් යන්න නැහැ. උඹ ගෙවන්න යන්න නැහැ. ඉන්නවද බලන්න. හැබැයි ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඔය ගෙව්වේ නැතුනොත් එහෙම ගෙදරටම ඇවිල්ලා කපල යන්න ඉඩ තියෙනවා. කපල යන කියන හන්දියේ අතන හැරදන පන්සල පාරේ ගෑනු ළමයා තනියම ගෙදර ඉන්නකොට තුන් දිනක් ඇවිල්ලා කපලා ගියේ. කරන්ට් එක බිල ගෙවන්න නැතුව කරන්ට් එක. වතුරත් එහෙමයි තනියම ඉන්නලාට ඇවිල්ලා කපලා ගියේ මොකේ පා කියන්නේ. මට එහෙම ප්‍රශ්න නෑ නේ අනේ. ඔව්. මට එම් කැෂ් නේ. අම්මට ත්‍රිවිල් පාක් එකට අලුත් එකක් කැවිලා මචං. එම් කැෂ් කියලා එකක් කවද මචං ත්‍රිවිල් පාක් එකට? දන්නේ ඕක දන්නේ තාක්ෂණේ දන්නේ ඕක. අය මොකද එම් කැෂ් එක? එම් කැෂ් එක දෙන්න මගේ වැඩ. මම ෆෝන් එකේ එම් කැෂ් සම්මුතිතාවය ගත්තානේ. දැන් මට මං ගෙදර ඉඳාම සින්සී කාලා මගේ ෆෝන් එකේ පොවට බිය තරංගනේ ඔක්කොම ගෙවලා දාන්න. අම්මා අනිත් එකෙන් ඉතින් මේ ආරක්ෂාවටත් හොඳයි. ඔය පාරින හැලපයන් දෙයිලා ඉඳලා What the hell are you doing? මට හැලපෑ කිව්වේ. අන්නටම කිව්වනම් කමන්නේ. මේ හැබැයි ඉතින් ගෙදරම ඉඳගෙන එහෙම තමන්ම එහෙම යවන්න ගත්තන් පස්සේ අපිට මොකද වෙන්නේ? ඒකනේ කියත්තලාමි. නෝනලා ඔක්කොම ওই වැඩේ පටන් ගත්තොත් අපිට ත්‍රිවිල් එක බිමුලාට තමයි වෙන්නේ. හන්දි අපි ඕක ගහගෙන ඉන්නේ කොයි වෙලාවෙ හරි යවන්න මොකද දෙති කියලානේ. මුන්නා මොයි විදියට ගෙවල් වල ඉඳන් යවන්න ගත්තා මොකද්ද බං අපේ ත්‍රිවිල් වලට කරන්නේ? තනියේ යවන්න හරි මේ. හරි මෙහෙම එකක් තියෙනවා. දැන් ගෙදර ඉඳන් හැමෝගෙම ළඟ තියෙන ටච් නේ මචං. හැමෝම මෙහෙම ඉඳින්න ඕක කොයි වෙලාවක තාරණ ගම. අම්මා කෝක මහ පොළවේ හැරුවා නම් වතුර ගන්න පුළුවන් ලිංග පන්න පුළුවන් ඔය හාරණ හැරිල්ල. ඈ දැන් ඇඳට වෙලා ඉඳන් මෙහෙම කරලා ඒගොල්ලෝ යවන්නේ. දන්නේ නැති අය. දන්නේ නැති අය අන්න මොකද අන්න අපි ඕනේ. දන්නේ නැති යවට යවා ගන්න විදියක් නෑ. ළඟම තියෙන කමියුනිකේෂන් එක ඒකේ ඉන්න අයියලා හරි මාළිලා කියලා දානවා. අම්මට උනේ වෙන්නේ උණු දාගන්නවද කොච්චර? මම ගෙලියයි ත්‍රිවිල් අපිට ඉස්සරහට ඉන්නේ කාට කියලා දාගන්න ගත්තොත් නම් පුතා අපිට වැඩක් වෙන්නේම නැහැ. මොකද කොමියුනිකේෂන් තියෙන්නේ ගේ ළඟමයි. විශ්වාසය වැඩි. එතකොට ඕනම ගෑනු කෙනෙක් කැමතිනේ විශ්වාසයක් තියෙන කෙනෙකුට කියලා ධම්ම ගන්න. එහෙම වෙච්ච ගමන් අපිට කෙලවෙනවා පුතා හදිස්සියකටවත් කරවල හොද්දක රහ බලන්න හම්බ වෙන්නේ. දැන් මේ මොකක් හරි විදියක් කල්පනා කරන්න. මෙහෙමයි. දැන් කොමියුනිකේෂන් එකට ගිහිල්ලා දාගන්න. ආවා. පොයින්ට් එකක් ආවා. ඒක ජයනි දෙන්නේ මට. ජයනි ඒක දෙන්න ඕන මට. මේ ජයනි දෙන්නේ කාටද කියලා ඒක ජයනි තීරණය කරා. අපිට අපි පොයින්ට් එක අනේ මට ඉස්සෙල්ලා අයිඩියා එක කාටද දැන් ආවේ මොකක්ද ආවේ? අයිඩියා එක නෑ දැන් මෙහෙමනේ. ජයනි මේක හැබැයි මට මේක දෙන්න ඕනේ. මුන්ට දෙන්න බෑ. මෙහෙමනේ. දැන් ඔයාලා අම්මලා ඉන්නේ එහා ගම. දැන් අම්මා හදිසියෙ ලෙඩ වුණා. ලෙඩ වුණොත් ඔයා සල්ලි දෙන්න යන්න ඕන. ඒ 6කට මට ඕන. ඔන්න මම කලින් ඉල්ලලා කතා කරන්න. හරිද? අම්මගේ තාත්තගේ ඔබ බලාගනි. ජයනි ඔයාට හිටියනේ දැන් සුදු අක්ක කෙනෙක්. අනේ අක්කට යවන්නේම මම යවන්න. මම ආගලා ගිහිල්ලා අක්කට යවලා ඉන්නේ මම මොනවද තියෙන අක්කගේ යවන්න තියෙන පාසල්. අම්මයි තාත්තේ වැඩි මට සල්ලි මොනවද මම යවන්න. සුදු
අක්කකට බය වෙන්නත් එපා මගේ. ඔයා මගේ සුදු අම්මකට බය වෙන්නත් එපා. ඒ කිසි දෙයකට ඕගොල්ලෝ ඕනේ නැහැ මට ඒකත් මගේ ෆෝන් එකේ කරගන්න. අත්තලාමේ දැන් සල්ලි යවන්නේ ෆෝන් එකෙන්. ඇයි මං එතකොට ක්‍රෙඩිට් කාඩ් චෙක් පොත් සල්ලි මෙව ඔක්කොම ඒකත් ගෙදර ඇඳේ ඉඳන් යවන්න ගත්තද? මලකිලියයි මම. අනිත් එක මගේ හස්බන්ඩ් ඉන්නේ රටනේ. අන්නයි ඔන්න ඕතන්ටනේ අපි එන්නේ. දැන් බලන්න. අම්මපා හස්බන්ඩ් රට ඉන්නකොට ඔයාට මේ ගමේ අය හැටියට අපි කැමති නෑ අඩුවක් වෙනවා. අනිත් එක ජයනී. ඔයා දන්නවනේ මම ඔයාගේ ගේ ඉස්සරහා මගේ ත්‍රිවිල් එක නවත්තාගෙන ඉන්නේ. උදේට මෙහෙම ඩෙනිම ගහගෙන ඉන්නේ. රැට මම සානම ගහගෙන ඉන්නේ. ඕන තරම් හදිස්සියකට මම ඔයාගේ ගේ ඉස්සරහා ත්‍රිවිල් එක ඔයාට ඕන එකක් තේවා ගන්න පුළුවන් මාත්. මෙහෙමයි. ඔයාට සැමියාට අඩුව දැනෙන්න අපි දෙන්නේ දෙන්නේ අද බලන්න බය. පාර්සල් සල්ලි ඕන එකක් අපි ලව්වේ යවා ගන්න. අහන්න බලන්නේ. ඔව්. ඒක අනිද්දාට එයා එහෙ ඉඳන් කෙලිම මට දානවා. අම්මා ඩුඩු එහෙ ඉඳලා දානවා. එහෙනම් ඔයාලා ජාත්‍යන්තර වැඩක් හදලා. මොකද්ද මචං MKS කියන්නේ ඒ තරම් දිග මොනවා හරි වැඩක්ද? ඒක අනිද්දාට එයා පුළුවන්. එහෙ ඉඳන් කෙලිම මගේ කියම් කැෂ් කරන්න. ඊට පස්සේ මට තියෙන්නේ මගේ ගෙදර ඇඳේ නම් ෆෝන් එකක් අතගෙන සින්සින් ගාලා සකසට ගාලා මගේ වැඩ ටික කරගන්න. හරිනේ. ආයි පුතේ අපි කරවල හොදි කාලා හමාරයි. දැන් ඉතින් එහෙන් කෙලින්ම මේ ෆෝන් එකට සල්ලි දානවා එම්කෑස් එකට දානවා. දැන් මම මෙයා ගෙදර ඉඳගෙන ඔහොම කරලා වටේට ඒ ටික බෙදලා දානවා ටේබල් ෆෑන් එක ඇල්ලුවා වගේ වටේටම බෙදුවා. අපිට ඇති වැඩක් නෑ ඕකේ. ගෙදර ඉඳගෙන වටේටම යවා ගන්න ගත්තාම අපි මොකටද බක්ක අයියෝ. යානේ ඉතින් ඔය පොලිම් වල ඉන්නයි දාතිය දාගෙන ඔය කන්දරේ විඳින්න බෑනේ. ඒකෙන් මට හැමදේම කරගන්න තමයි යනවා. මේ ජැනි හෙමින් යන්න හයි ස්පීඩ් දැල්ලා ඔය යන විදිය නෑ. කිසි දෙයකට බය වෙන්න එපා. හෙට අනිද්දාට දඩකොලෙත් කැෂ් එක ගෙවා ගන්න පුළුවන්. කායෝ. දඩකොලෙත් එම්කෑස් වලින් ගෙවනවා. මම ගෙලියයිනේ මම දැන් මොකද වෙන්නේ අපේ ත්‍රිවිල් වලට හෙඩ් ලයිට් එක පොතුරු යනකම් මෙමි උලා ගන්න වෙන්නේ අපිට මම දන්නවා. මචං මේ එම්කෑස් එක තියෙනකන් අපිට නම් ගොඩ යෑමක් වෙන්නේ නෑ. මොකද මම කරන්නේ? මට නම් ආව අයිඩියා එක. හැබැයි ඒක මට ආපු අයිඩියා එක උඹ කරන්න බෑ. ඉතින් මොකද අයිඩියා එක කියන්නේ? මම දාගන්නවා කොමියුනිකේෂන්. අනේ හොඳයි මෙන්න වැද්ද ෆොටෝකෝපි මැෂින් එකක් තියන්න ඔය CD ටිකක් එල්ලගෙන දෙන්නේ කියලා ත්‍රිවිල් රස්සාවෙන් අයින් වෙලා උඹ ඒක කරගන්නේ මම මගේ වැඩේ කරගන්නම්. යකෝ කොමියුනිකේෂන් එක නිකන් දාලා වැඩක් නෑ. එම්කෑස් එකත් එතට හදා ගන්න ඕන. එතකොට ඔය දාගන්න දන්නේ නැති අක්කලා ආවන් ඒක දාලා දෙන්න පුළුවන්. හරි මම ඉතින් ඔය හැම එකම දැන් MKS දාගෙන තියෙන්නේ. හැමෝම එම්කෑස් දැම්මම එම්කෑස් එකේ තියෙන ඔක්කොම ඔප්ෂන් ටික දාගෙන නෑනේ බං.